මම සතුටුන දවස් වලින් වැඩිපුරම සතුටුන දවසක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉස්සර ඉඳලා මගේ ලොකු ආසාවක් තිබුණේ මගේම කියලා බුටික් එකක් පටන් ගන්න. ඉතින් මම හිතුවා අපි ඉස්සර ජීවත් වුණ අපේ පරණ ගෙදර තමයි මේකට හොඳම තැන කියලා. හැබැයි කාලයක් තිස්සේ අපි එහෙ ජීවත් වුණ නැති නිසා ඒ ගෙදර ගොඩක් අබලන් වෙලා තිබුණේ. ඉතින් අපිට ගොඩාක් ලොකු මහන්සියක් දරන්න සිද්ධ වුණා මේක දැන් තියෙන තත්ත්වයට ගන්න. ඉතින් මේ ගෙදර මගේ බුටික් එකට ඕනි විදියට හදාගන්න මට මගේ පවුලේ අය වගේම විශේෂයෙන්ම තාත්තා ගොඩාක් උදව් කරා. ගොඩක් මහන්සි වුණා. ඒ වගේම අම්මා, මගේ පවුලේ අය වගේම මගේ යාළුවෝ කීප දෙනෙකුත් මට ගොඩාක් උදව් කරා. දීපිකා අක්කා, චතුනි, උපේක්ෂණාංගි, දිරේකා. ඉතින් මෙයාලා ඇත්තටම එයාලගේ නිවාඩු දවසත් මං වෙනුවෙන් කැප කරගෙන ඇවිල්ලා මට ගොඩාක් උදව් කරා. උදේ රෑ නොබලා උදව් කරා. ඉතින් ඒ හැමෝගෙම මහන්සියෙන් මට පුළුවන් වුණා මගේ බුටික් එක මට ඕනි විදියට මම ආස විදියට හදාගන්න. ඉතින් ඇත්තටම ෆයිනල් අවුට්පුට් එක දකිද්දී කොච්චර මහන්සි වුණත් ඒ මහන්සිය කොහෙන් ගියාද කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අවසානයේට මම ආසම විදිය බුටික් එකක් මට හදාගන්න පුළුවන් වුණා. ෂෙහස් බුටික් කියන්නේ මගේ ලොකු හීනයක්. ඉතින් මේක පාරක් අයිනේ තියෙන ලොකු බුටික් එකක් නෙමෙයි. නිස්කලංක තැනක නිදහස් තැනක තියෙන බුටික් එකක්. ඉතින් පුංචි කාලේ අපි ජීවත් වුණ අපේ පුංචි ගෙදර දැන් ෂෙහස් බුටික් වෙලා තියෙන්නේ. ඉතින් අපේ සති ගානක මහන්සිය මේ විදියට දකිනකොට තියෙන පුදුම සතුටක්. ඇත්තටම මේ වෙනුවෙන් මට උදව් කරපු මට හයියක් වුණ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම තමයි මම ගොඩාක්ම සතුටු වෙන අද වගේ දවසක ෂෙහස් බුටික් එකට ඇවිල්ලා කියපු හැමෝටමත් ගොඩාක් ස්තුතියි. ඉතින් ඕනම දෙයක් කලින් තිබුණ විදිය නෙමෙයි ඒ දේ දැන් තියෙන විදියයි වැදගත් වෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි අපි ඉස්සර හිටපු අපේ ගෙදර. ඉතින් කාලෙත් එක්ක ඒකත් අපි වෙනස් කරා. අපිට පුළුවන් වෙන්න ඕනේ අපි මහන්සියෙන් හම්බ කරන හැම රුපියලකටම වටිනාකමක් ඒ වගේම ගෞරවයක් දෙන්න. ඉතින් ඒ දේවල් තීරණය වෙන්නේ අපි මේ මුදල් උපයන විදියත් එක්ක. ආස දේවල් කරන්න ආස විදියට ජීවත් වෙන්න. සමහර වෙලාවට ඔයාගේ වයිබ් එකට අනිත් අය කැමති නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා ඔයාගේ වයිබ් එකට කැමති නම් ඔයා ජීවත් වෙන ඔයාගේ වයිබ් එකෙන් නම් අන්න එතන තමයි නියම සතුට තියෙන්නේ. පටන් ගන්න පුංචි උනත් ඒකේ අවසානය බලාපොරොත්තු වුණ විදිය අවසානයක් නම් බලාපොරොත්තු වුණ විදිය සාර්ථක අවසානයක් නම් ඇත්තටම අපිට පුළුවන් අපේ හිතට එකඟව අපි ගැන හිතට සතුටු වෙන්න. ඒ වගේම තමයි අපි කැමතිම දේ අපේ රැකියාව කරගත්තම අපිට පුළුවන් ඒ රැකියාව ගොඩක් ආසාවෙන් ගොඩක් උනන්දුවෙන් කැපවීමෙන් කරන්න. ඉතින් ආයෙත් කියන්නම් මේ දේ මට සාර්ථකව කරගන්න උදව් කරපු හයියක් වුණ හැමෝටම ගොඩාක් ස්තුතියි. ෂෙහස් බුටික්. ඉතින් මේ තමයි මම කැමතිම දේ.